Hello, guys. I'm wishing you a joyful Christmas. May your holidays be peaceful and bright. ඔන්න ඉතින් ක්‍රිස්මස් දවසේ අද මම ඔයාලට ගෙනාවේ ක්‍රිස්මස් vlog එකක්. ඇත්තටම මේ කියන්නේ අවුරුද්දේ මාසවලින් හරිම ලස්සන මාසයක් තමයි ඩිසෙම්බර් කියලා කියන්නේ. ඩිසෙම්බර්, ඒප්‍රිල්, මේ මේ මාස ටික මාරම ලස්සන මාස ටික. ඩිසෙම්බර් කියන්නේ හරිම මේ මැජිකල් ෆීලිං එකක් කියන මාසයක්. ඉතින් මම මේ පාර පොඩ්ඩක් ක්‍රිස්මස් shopping ගියා. ඇත්තටම වෙන වැඩකට ගිහපු ගමන් මේ වැඩේ පැත්තක තියලා අර ක්‍රිස්මස් items තිබ්බ මේ පැත්තට ඇදීලා ගියා. බලන්න මේව ලස්සන. මාරම ලස්සනයි. මගේ චූටි කාලේ ඉඳන් තිබ්බ ලොකු ආසාවක් තමයි ලොකු ක්‍රිස්මස් ට්‍රී එකක් හදන එක. ඉස්සර අපේ ගෙවල් ගාව හිටිය අල්ලපු ගෙදර මගේ වයසම යාළුවෙක්. ඉතින් අපි දෙන්න කරන්නේ ඉස්කෝලේ නිවාඩුවේ ක්‍රිස්මස් දවසේ චූටි ක්‍රිස්මස් පාර්ටි එකක් දානවා. ඉතින් ඒකට කරන්නේ ඔය අපේ අතේ ඉතුරු වෙලා තියෙන ඔය හොරෙන් බස් එකේ ගිහලා ඉතුරු වෙච්ච සල්ලි එහෙම තියෙනවනේ. ඔය ටික එකතු කරගෙන මේ ළඟ තියෙන කඩේට ගිහිල්ලා ඔය චොක්ලට් බෝල්ස්, ඔය කිරි ටොෆීස්, පෝල් ටොෆීස්, අකුරු කෑලි ඔය වගේ පොඩි අයිටම්ස් ඉතින් අතේ ඇත්තටම රුපියල් 10ක්වත් නෑ ඒ දවස්වල. ඉතින් එකතු කරලා බැලුවාම ඒ ටික එක්කව කරගෙන ගිහිල්ලා ඉතින් අපි දෙන්න අර පාටියට ඕන කරන පොඩි කඩචෝරු ටික අරගෙන ඇවිල්ලා ඉතින් ඔය හෑන්ඩ් ක්‍රාෆ්ට් විදියට කාඩ්බෝඩ් වලින් පොඩි ක්‍රිස්මස් ට්‍රී එකකුත් හදාගෙන මේසේ උඩින් තියලා අපේ ඔය සෙල්ලම් කරන මේ වලම්පික සෙට් තියෙන්නේ පොඩි ප්ලාස්ටික් ඒ සෙට් එක ගෙනල්ලා තේ වේසයක් දාලා අර කෑම ටික ඒවෙන් තියලා ඉතින් අපේ ක්‍රිස්මස් පාටි එක දානවා. ඉතින් සින්දුවක් දාගෙන නටනවා. ඊට පස්සේ ටික වෙලාවකින් අතර වෙලා ආයෙ මොන හරි අරගෙන ආපු කඩචෝරු වලින් ටිකක් කනවා. ඔහොම තමයි ඉතින් ඒ දවස්වල අපේ ක්‍රිස්මස් දවස ගෙවුනේ. ඉතින් ඔන්න මේ පාර මගේ අර පොඩි ගාලා තිබ්බ ක්‍රිස්මස් ගහේ ඇරියස් එක කවර් කරගන්න මම හිතුවා කොහොම හරි මේ පාර ක්‍රිස්මස් ට්‍රී එකක් හදනවා කියලා. ඉතින් ඒකට ඕන කරන බඩු ටිකක් ගන්න shopping ගියා මම. ඇත්තටම ගියාට පස්සේ මොකක්ද තෝරගන්නද කියලා හිතා ගන්න බෑ. ඇත්තටම මට සල්ලි ගොඩාක් තිබ්බනම් මම මේ ඔක්කොම ටික අරගෙන යනවා. ගිහලා කොහේ හරි එල්ල ගන්න. එච්චරට ලස්සනයි මේවා. මම කොහොමත් අර ග්ලිටරි දේවල් වලට මාර ආසයි. හරිම ලස්සනයි මේවන. වා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මට නිවාඩු දවසක් හම්බ වුණා. ඒ දවසේ ඉතින් තව පොඩි වැඩ වගේකුත් තිබ්බා. ඒ ටික කරගෙන ඉවර වෙලා එන ගමන් ක්‍රිස්මස් ට්‍රී එකකුත් අරගෙන ඒකට ඕන කරන ඉතින් පොඩි අයිටම්ස් ටිකකුත් අරගෙන ආවා. ඇත්තටම මේව මහ ලොකු ගණනක් වුණේ. හරිම පොඩි ගණන් වල පුදුමත් හිතුණා. ඉතින් අයිටම්ස් කීපයක් තමයි ගෙනාවේ. මොකද මේ සැරේ ඉතින් එච්චර ලොකුවට කරන්න බෑ. ඉතින් මුලින් ඉඳන් පටන් ගන්න එපා. ඉතින් එදා ගෙදර ඇවිල්ලා වැඩ ටික ඔක්කොම ඉවර කරලා කාලා බීලා අපේ අබීවත් නිදා ගන්න ලෑස්ති කරනකොට වගේ තමයි මම පටන් ගත්තේ නාල කරලා එහෙම ඇවිල්ලා ට්‍රී එක දිගේ අරගෙන ඉතින් කෑලි ටික සෙට් කරලා ওই අයිටම්ස් ටික එල්ලන්න පටන් ගත්තා. අපේ අබීම සෑහෙන උදව් කරනවා මට එල්ලන බෝල එහෙම විසික් කරලා. ඔය දැන් බැරිතර මම පුටුවක් උඩින් තියලා තියෙන්නේ. ඉතින් තව ටිකකින් ඔය කෑ ගහන බිමට ගන්න කියලා. ඔය බෝල එහෙම අරගෙන යනවා ඉඳගෙන. ගිහිල්ලා අර යාට මේ යාගේ වාහනවල පිටිපස්සේ ට්‍රක්ස් වල එහෙම දාගෙන යනවා. ඒව දාගෙන වෙලා ආයි මට දෙනවා එල්ලන්න කියලා. හරි වැඩ ඉතින්. කඩසම් කොටේකුත් ගහගෙන ඉතින් අන්තිමේදී රෑ 11ට කිට්ටුයි ට්‍රී එක හදලා ඉවර වෙලා අවසාන දියර උඩින් තියෙන තරුව සෙට් කරගන්න විදිය තමයි මේ. ඒ තරුව ලස්සනයි නේද? හරිම ෂෝක්. ඔයාලට පේනවා හරියටම රෑ 10 මාරයි. අබි තාමත් නිදි නැහැ. මෙන්න තියෙනවා මගේ ක්‍රිස්මස් ට්‍රී එකේ ෆයිනල් ලුක් එක. ලස්සනයිද?
ගොඩක් ලස්සන නැති. ඉතින් අපි අභිත් හරි ආස වුණා ලයිට් එහෙම දාලා. ඉතින් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා නත්තලේ සැබෑ අරුත වටහාගෙන ලස්සනට ජීවිතය ගෙවන්න කියලා. නත්තලේ තියෙන නියම මැජික් එක අඳුරගෙන ලස්සනට ආදරෙන් සතුටින් සාමයෙන් ජීවත් වෙන්න. ඉතින් තවත් මේ වගේ චූටි සිම්පල් vlog එකකින් හම්බ වෙනකම් බයි.